ආයිබෝවන් ළමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් කට්ටිය තියෙන දෙයක් තමයි සමාගම් ගන්න එක්සෑම් එකේ ගොඩක් අමාරුයි කියන කාරණාව. ඉතින් ගොඩක් ළමයින්ත් ඒක කියනවා ඒ වගේම තමයි පොතක් උගන්වන ගුරුවරු පවා ඇවිල්ලා මේ සමාගම් ගන්න ටිකක් විශේෂ කරලා උගන්වනවා ටිකක් මේක අමාරු පාඩමක් කියලා. ඒ වගේම තමයි මේ Facebook page වල පවා මම දැකලා තියෙනවා මේ සමාගම් ගන්න අමාරුයි කියන එක ඒගොල්ලෝ පවා ටිකක් වැඩිපුර මේ එම්පතයිස් කරලා පෙන්වන්න try කරනවා. ඉතින් මට කියන්න උවමනා කරන්න ඇවිල්ලා මේ සමාගම් ගන්න ඇත්තටම අමාරුද නැද්ද කියලා මේ කවුරුත් කියන පළියට තීරණය කරන්න යන්න එපා. ඔයගොල්ලෝ මේ සමාගම් පාඩම හොඳට අධ්‍යයනය කරලා බලන්න. සහ ඔයගොල්ලෝ ඊට පස්සේ මේ තනියෙන් ගණන් ටිකක් හදලා බලන්න. ඊට පස්සේ ඔයාම තීරණය කරන්න මේ සමාගම් ගන්න ඇත්තටම ඔයාට ලේසිද අමාරුද කියලා. මොකද හේතුව ඔයා ඇවිල්ලා මේ සමාගම් පාඩම අධ්‍යයනය කරන්න කලින් මේක ඇත්තටම අමාරු ගානක් කියලා කලින්ම තීරණය කරගෙන අධ්‍යයනය කරන්න පටන් ගත්තොත් ඔයාට අනිවාර්යෙන් මේ ගාන අමාරු වෙනවා. ඒකයි කතා දෙකක් නැහැ. ඒක නිසා මුලින්ම මේ ගාන ලේසිද අමාරුද කියලා තීරණය කරන්න කලින් ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා ඔයා මේක හරියට අධ්‍යයනය කරලා බලන්න. අධ්‍යයනය කරලා බලලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඊට පස්සේ තනියෙන් ගණන් ටිකකුත් හදලා බලන්න ඇත්තටම ඔයාට මේක ලේසිද අමාරුද කියලා. එහෙම නැත්නම් කාමයක්. එහෙම නැත්නම් මේ කවුරුත් කියන පළියට ඔයා මේ ගාන මේ ලේසිද අමාරුද කියලා තීරණය කරන්න යන්න එපා. මොකද කාට ඒ ගාන අමාරු වුණත් ඔයාට ඒ ගාන අමාරු වෙනවද කියලා මේ තීරණය කරන්න ඔයා. මොකද වෙන කාට හරි ඒ ගාන අමාරු නේ කියලා ඔයාට ඒක අමාරු වෙනවා කියලා දෙයක් නැහැ. එතකොට ඔයාම තීරණය කරන්න මේ ගාන ඇත්තටම ලේසිද අමාරුද කියන කාරණා. ඊගන් කාරණාව තමයි මේ ඔයගොල්ලෝ මේ සමාගම් ගාන පිටු දෙකක් තුනක් තියෙනකොටත් ඒකටත් බය වෙන මේ ළමයි පිරිසක් ඉන්නවා. ඉතින් මට කියන්න ඕමනා කරන්න ඇවිල්ලා මේ මුළු ගානටම ඇවිල්ලා එකපාර ફોකස් එක දෙන්න යන්න එපා. මොකද මේ මුළු ගානම හැදිලා තියෙන්නේ ඇවිල්ලා එක මේ ගැළපීමකින් මේකේ තියෙනවා දැන් මම මේකම උදාහරණයකට ගත්තේ 2024 පේපර් එක. එතකොට මේ ගාන ගත්තට පස්සේ ගැළපිලි 8ක් තියෙනවා ඇවිල්ලා. ඔව් ගැළපිලි 8ක් තියෙනවා මේ සමාගම් ගාන ඇවිල්ලා. එතකොට මේ ගැළපිලි 8ක එකතු වෙන්නේ මේ සමාගම් ගාන හැදිලා තියෙන්නේ. එතකොට මුළු සමාගම් ගානටම එකපාර ફોකස් කරන්න යන්න එපා. මේ පොඩි ගැළපීම් වලට ફોකස් කරාම. එතකොට ඔයාලට මේක මේ මහ ලොකු ගානක් විදිහට දැනෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ මම ඔයගලන්ට උපදෙස් දෙන්නේ මුලින්ම මේකෙන් තියෙන මේ ලේසි ගැළපීම් ටික කරලා ඉවර කරගන්න කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මෙතන තියෙනවා පළවෙනි ගැළපීම. තියෙන්නේ තොග ගැළපීම. මේක අතිශය පහක් ගැළපීමක්. ඒකට මේක ඔයාලට මුලින්ම කරලා ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන්නේ වක්කම් වක්කෙන් හිලව් කරපු ගැළපීමක්. එතකොට ඒකත් හරි පහක් වෙන්න කරන්න පුළුවන් ගැළපීමක්. එතකොට ඒකක් අතර ඉවර කරගන්න පුළුවන් මුලින්. තුන්වෙනියට තියෙන්නේ ඇවිල්ලා අපවර උදල්ලා මුදල් වලට සමාන දෙයක්ද භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනයක් තියනවා කියලා කියනවා. ඒක වෙතනත් ඇවිල්ලා හරි ලේසි ගැළපීමක් තියෙන්නේ කරන්න. එතකොට ඒකත් ඔයාට මුලින්ම කරන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එකේ තියෙනවා ඇවිල්ලා වක්කීම් සාතික ප්‍රතිපාදන වෙන් කිරීමේ ගැළපීම. එතකොට වියදම් වෙන් කිරීමේ ගැළපීමක්. ඉතින් ඒකත් ඇවිල්ලා ඔයාට අතිශය පහක් වෙන්න කරගන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි එක ගත්තට පස්සේ මේ ටිකක් ලොකු ගැළපීමක් විදිහට තියෙනවා. මේකටත් බය වෙන්න යන්න එපා. මේකෙත් ඇවිල්ලා ඔයා බලන්න මේ පොයින්ට් ෆෝම් එකෙන් පොයින්ට්ස් 3කින් තමයි මේ ලොකු ගැළපීම හැදිලා තියෙන්නේ. ඒතර මේ ලොකු ගැළපීමට බය වෙන්න යන්න එපා. මේ පොඩි පොයින්ට්ස් වල කියලා තියෙන්නේ මොනවද කියලා බලන්න. ඒවා 1 by 1 කරලා ඉවර කරගන්න. මේක දැක්ක ගමන් බය වෙන්න යන්න එපා. දැන් මේ දීපල පෙරේත උපකරණ ගැළපීම පළවෙනි එකම තියෙන්නේ ඇවිල්ලා ෂෙයා ගැළපීම. ඒතර ෂෙයා ගැළපීම සාමාන්‍යයෙන් කරන්නේ අන්තිමටම. මොකද පස්සේ ඇවිල්ලා දීපල පෙරේත උපකරණ මිලට ගැනීමක් හෝ විකිණීමක් තිබ්බොත් එහෙම ඇවිල්ලා අපේ ෂෙයා ටික වර්ධිනවා. වාර්ෂික ෂෙයා ගැළපීම. එතකොට ඒක නිසා සාමාන්‍යයෙන් මේක දීපල පෙරේත උපකරණ වල අන්තිමටම කරන්න. ඒක මුලින් කරන්න යන්න ඕනේ. දැන් දෙවෙනි එක ගත්තට පස්සේ තියෙන ප්‍රත්‍යා ගණන ගැළපීම. මේක හරි පහසු ගැළපීමක්. මේක ඇවිල්ලා පාස් වෙන්නද බැම්මු කරගන්න පුළුවන්. කියන මුලින්ම කරගත්ත හැකි. ඊට පස්සේ තුන්වෙනි එක තියෙන ඇවිල්ලා දීපල පිළියෙත උපකරණ එතන තියෙනවා පටම් වට්ට සහ 2023 කාර්යාල උපකරණ පිරිවැස කමුත්තිත්තේ පිළිවෙලින්
මිලියන 16 මිලියන 3යි මෙතන සමාගම් විසින් කාර්යාල උපකරණ ප්‍රථම වර්ෂයේ සාධාරණ දේව මිලියන 12කට ප්‍රත්‍යාගන්නේ කරන දකට මේ ඉන්දියාවක් ඇති විය මේ ගියේ ගොඩනැගිලි ප්‍රත්‍යාගම් සම්ප්‍රේමයට හර කර ඇත රයිට් එතකොට මෙතන දෙන්නෙත් ඇවිල්ලා මොකද්ද ආපහු මේ ප්‍රත්‍යාගන්න ගැලපියා මේකත් වාර කරගන්න පුළුවන් මේ මෙතන මේ පොයින්ට් එකේ තියෙන ඇවිල්ලා ගොඩනැගිලි ප්‍රත්‍යාගන්න මෙතන තියෙන ඇවිල්ලා කාර්යාල උපකරණ ප්‍රත්‍යාගන්න මේ ප්‍රත්‍යාගන්න ගැලපීම හරිම ලේටි ස්ටෙප්ස් තුනයි තියෙන්නේ අපි මේවා ඉස්සරහට මම වීඩියෝ එකකින් කතා කරමු නම් ඉතින් මේවා හරිම ලේසි කියලා තියෙන්නේ. මේ ඇවිල්ලා පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඒකට මෙතනින් මේ ලොකු මේ ගැලපීමක් වගේ පෙවුනට මේ ඒකේ තියෙන පොයින්ට් ෆෝම් වලින් ගත්තට පස්සේ මේ පොයින්ට්ස් දෙකක්ම හරිම ලේසියෙන් කරන්න පුළුවන් ගැලපීම. ඒකට මේ දෙක වාට මුලින් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ 6 වෙනි ගැලපීම තියෙන වෙලාව කල්බදු ගැලපීමක්. මේක ටිකක් මේ මුලින්ම කරන්න යන අවස්ථාවක් නැහැ. මේක අපි අන්තිමටම හිංසරේ කරන්න පුළුවන් ගැලපීමක්. ඒතර ඒක සමාගම් ගානේ අන්තිමටම කරන්න. ඊට පස්සේ 7 වෙනි එක ඇවිල්ලා ගත්තට පස්සේ ආදායම් බදු ගැලපීම අතිශය පහසු ගැලපීමක්. එතකොට ඒක ඇවිල්ලා වාර්ෂික බදු ගැලපීමක්ද කාර්තු බදු ගැලපීමක්ද කියලා බලලා දැන් මෙතන තියෙන ඇවිල්ලා කාර්තු බදු ගැලපීම. එතකොට ඒක අතිශය පහසු ගැලපීමක්. මේ ඒකත් ඇවිල්ලා වියදම් වෙන් කිරීමට සම්බන්ධ ගැලපීමක්. ඒකත් ඇවිල්ලා අර වියදම් වෙන් කිරීම ගැලපීමක් විදිහටම උපතිස් සංකල්පය යොදාගෙන වාට මේකත් පැහැදිලිව පහසුවෙන්ම කරගන්න පුළුවන්. මේකත් මුලින් කළා දාන්න. 8 වෙනි එක ඇවිල්ලා දීම මොකද්ද අපව අර කොටස් නිකුත් ගැලපීමක් අතිශය පහසු ගැලපීමක්. ඒකත් ඔයාලා පහසුවෙන්ම කරගන්න පුළුවන්. එතකොට මේකේ ගැලපිලි 8න් ඔයගොල්ලෝ බැලුවොත් එහෙනම් පළවෙනි එක ලේසි. දෙවෙනි එකත් ලේසි. තුන්වෙනි එකත් ලේසි. හතරවෙනි එකත් ලේසි. පස්වෙනි එකේ මේ පොයින්ට්ස් දෙක ලේසි. ඔක්කොම නෙමෙයි මේ පොයින්ට්ස් දෙක. හරි. ඊට පස්සේ 6 වෙනි එක අපි තිබ්බා. ඊට පස්සේ 7 වෙනි එක ලේසි 8 වෙනි එක ලේසි. ඒතර මෙන්න මේ ගැලපිලි ටික 1යි 2යි 3යි 4යි මෙතන 1යි 5යි 6යි 7යි. එතකොට මෙතන ගැලපිලි 8ක් තිබ්බට මේකේ 7ක්ම ඇවිල්ලා හරිම පහසුවෙන් කරගන්න පුළුවන් ගැලපිලි ටිකක්. ඒතර ඒ ටික මුලින්ම කරලා ඉවර කරගන්න. ඉවර කරගෙන ඉවරලා ඊට පස්සේ දීපල පිළිවෙත උපකරණවල එතන මේ ෂේ ගැලපීම කරලා දාන්න. ඊට පස්සේ අන්තිමටම කල්බදුවත්කම. ඒ ආශ්‍රිත ගැලපීම කරන්න. අර මේක කරන විදිහට මම ඉස්සරහට වීඩියෝස් වලින් පොඩි වීඩියෝස් වලින් ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නම්. මේක මේ ඔයගොල්ලෝ එතන තරම් අමාරු නෑ කියන එක තමයි මට මේ කියන්න ඕනාකම තියෙන. ඒක නිසා මේක මේ මුළු ගානටම එකපාර ફોකස් කරන්න යන්නේ නැතුව මේ ගාන දිහා බලලා බය වෙන්නේ නැතුව මේ පොඩි ගැලපීම ඔයාලට පුළුවන් විදියට කරලා ඉවර කරගන්න. එතකොට දැන් මේක ගත්තට පස්සේ ඉල ගානේ ගැලපිලි යටින් ගැලපිලි 7ක් විතරම ඉතා පාපෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ එක ගැලපීමට ફોකස් කළා නම් ඔයාලට මේ ගාන මහලුක අමාරු ගානක් වෙන්නේ නැහැ. ඊළඟට දුවේ පුතේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ සමාගම් ගාන කියලා කියන්නේ මූල්‍ය ගිණුම් කරණයට අදාළ වෙන ගානක්. එතකොට මූල්‍ය ගිණුම් කරණයට අදාළ වෙන ගානන් නම් ඔයාලට අනිවාර්යයෙන්ම ගිණුම් කරන ක්‍රියාවලියට අනුව මේ ගාන හදන්න සිද්ධ වෙනවා. ඒත් අපි නිකන් සරලව මේ ගිණුම් කරන ක්‍රියාවලිය අපි අධ්‍යයනය කළොත් කොහොමද තියෙන්නේ උනින්ම ව්‍යාපාර ගන්දුණු ටික අපි හඳුනා ගන්නවා. මොනෙන්ද අපි හඳුනාගන්නේ මූලාශ්‍ර ලේඛන පාවිච්චි කරලා ඊට පස්සේ ඒකෙන් මූලික පොත්වලට පිටපත් කිරීම කරනවා. මූලික පොත් වලින් ඇවිල්ලා පොදු ලෙටරේෂ තීකිනුම් ගහලා ඒ ටික ඊටපස්සේ අපුලිතරාම ආධාරයෙන් පිටපත් කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ තීකිනුම් ටික ශේෂ කරලා ශේෂ පිරික්සුමක් හදනවා. ඊට පස්සේ ශේෂ පිරික්සුමේ තියෙන ආදායම් වේදම් ගිණුම් ටික උපුටා අරගෙන ආදායම් ප්‍රකාශනය හදනවා. ඊට පස්සේ ඊටු වත්කම් වක්කම් නිකම් ගිණුම් ටික උපුටා අරගෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදනවා. නැත්නම් අවසාන ගිණුම් කට්ටලේ අවසානයේ අපේ අවුට්පුට් එක විදිහට එළියට එනවා. අර ඕකනේ අපි සරල ගිණුම් කරන ක්‍රියාව මේ ඔයගොල්ලෝ දැන් තවත් අධ්‍යයනය කරලා ඇත්තේ. ඒතර ඔයා බලන්න ඕනේ මූල්‍ය ගිණුම් කරන ගානක් නම් ඔයා බලන්න මුලින්ම මේ ගාන තියෙන්නේ මේ ගිණුම් කරන ක්‍රියාවලිය මොන ස්ටෙප් එකේද කියලා. ඒගොල්ලෝ සමාගම් ගාන ගත්තත් ඒ විදිහට ඔයා බලන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ ගානේ 2024 3:31 දිනට සීමිත සාරංග පොදු සමාගමේ සාරාංශගත ශේෂ පිරික්සුම් පහත දී ඇත කියලා කියනවා. එතකොට ඔයාට මෙතන 2024 3:31 දිනට ශේෂ පිරික්සුමක් තමයි දීලා තියෙන්නේ. එතකොට ඔයා බලන්න මෙතන මුලින්ම ගිණුම් කාල පරිච්ඡේදය මොකක්ද කියලා. ඔය ගිණුම් කාල පරිච්ඡේදය වෙන්නේ මෙතන අතිරේක තොරතුරු වල මෙතන පළවෙනි හෙගින් එකේම තියෙනවා 2024 3:31 දිනේ අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන තිළිල කිරීම පැත්තට පහත් තොරතුරු සැලකිලිට ගත යුතුයි. එතකොට ඔයාලට තේරෙනවා 2024 3:31 දිනෙලු වර්ෂය අවසන් වෙන්නේ. එහෙනම් වර්ෂය පටන් ගන්න එකවත්ද 2023 4:2. මොකද මාස 12ක නැත්නම් අවුරුද්ද කාල පරිච්ඡේදයෙන් අපේ ගිණුම් කාල පරිච්ඡේද බවට පත් වෙන්නේ මොකද්ද සංකල්පයේ කාලච්ඡේද සංකල්පයට අනුව. එතකොට 2024 3:31 දින කියලා කියන්නේ එහෙනම් මොකද්ද?
අපේ ගිනුම් කාල පරිච්ඡේදයේ අවසාන දින. එතකොට අවසාන දිනට ශේෂ පිරික්සුමක් තමයි මෙතන මේ දීලා තියෙන්නේ. alright. එහෙනම් ඔයා දැන් ගිහිල්ලා බලන්න මේ ගාන තියෙන්නේ ගිනුම් කරන ක්‍රියාවලියේ මොන අධීරයේද කියලා. දැන් බලන්න මෙතන මේ ශේෂ පිරික්සුම පිළියෙල වෙලා තියෙනවා කියන්නේ මෙන්න මෙතන තමයි එයා දැන් තින්නේ. ඒ කියන්නේ එයා මූලාශ්‍රලේඛන වලින් කරුදෙන හඳුනගෙන ඒවා මූලික පොත් වලටත් පිටපත් කරලා මූලික පොත් වලින් තී ගිනුම් වලටත් පිටපත් කරලා තී ගිනුම් ටික ශේෂ කරලා ශේෂ පිරික්සුමත් හදලා ඉවරයි. ඒ කියන්නේ එයාට දැනට මෙන්න ගිනුම්ගත කිරීමක් කරලා ඉවරයි. අපි ගිනුම් කාල පරිච්ඡේදයට අදාළව එයා ගිනුම් තැබීමක් දැනට කරලා තියෙනවා. එතකොට ඔයාට මේ ගානේ අමුතුවෙන් ආපහු මුලින් ඉඳලා ගිනුම් තියන්න දෙයක් නැහැ. ඔබට තේරුම් ගන්න ඒ කාරණා. ඔය මම දැකලා තිනවා සමහර ළමයි මේ සමාගම් ගානේ කරගෙන යනකොට මේ තියෙන ඔක්කොම ගන් දෙනුත් ගිනුම් තියාගෙන යනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ කියන්නේ මේ ගාන කියන සිටුේෂන් එක මොකක්ද කියන ආදියට තේරුම් අරගෙන නැහැ. එතකොට එයා මේ ගිනුම් කරන ක්‍රියාවලියේ ඉන්නේ ශේෂ පිරික්සු මේ නම් ඒ කියන්නේ ඔයාලට පැහැදිලි වෙනවා. එයා දැන් තමත් ගිනුම්ගත කිරීමක් කරලා ඉවරයි කියන්නේ. එහෙනම් ඔයාලට මුලින් ඉඳලා ආපහු බින්දුවේ ඉඳලා ගිනුම් තියන්න දෙයක් නැහැ. එයා ගිනුම් කිරීමක් කරලා තියෙනවා නම් එහෙනම් අපි බලමු ඊළඟට අපි මොකද්ද කළ යුත්තේ කියලා. අරලා මෙතන මම දාලා තිනවා අපෝ මේ ගිනුම් කරන ක්‍රියාවලියේ මුලින් ඉඳලා. ඒතකොට මූලාශ්‍රලේඛන වලින් ගන්දුම හදලාගෙන ඒවා උපයෝගී පොත් නැත්තම් මූලික පොත්වල පිටපත් කරලා ඒකෙන් පොඩි ලෙටරේ නැත්තම් තේ ගිනුම් ටික හදලා උන්න ශ්‍රේෂ්ඨ පිළිතුරක් හදලා ඉවර කළා නැතිත්. දැන් අපිට ඉතුරු වෙලා තියෙන මොකක් කරන්නද අවසාන ගිනුම් කට්ලේ හදන්න විතරයි තියෙන්නේ. අර අපි ගිනුම් කරන ක්‍රියාවලිය ඉස්සලා පැහැදිලි කරගත්තා. ඊට අවසාන ගිනුම් කට්ලේ හදන වැඩේ තමයි ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ කරන්නේ. අපෝ මුලින් ඉඳලා ගිනුම් කියන්න දෙයක් නැහැ. හැබැයි එයා දැනට ගිනුම් තැදීමක් කරලා තිබ්බට අපිට කියන්න පුළුවන් දෙයක් ගිනුම් කියපු ඒවා ඔක්කොම හරි කියලා. පිට එහෙම නිගමනයකට එන්න බෑ. මොකද හේතුව එයා ගිනුම් කියලා තිබ්බට එයා ගිනුම් කියපු සමහර ගනුදෙනු වැරදියට ගිනුම් කියලා තියෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඇවිල්ලා එයා ගිනුම් කියලා තිබ්බට සමහර ගනුදෙනු එයාට මිස් වෙලා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එයාට සමහර ගනුදෙනු ගිනුම් කියන්න මගේ හැරලා තියෙන්නත් පුළුවන්. ඔන්න ඔය කාරණා දෙක එයාට වෙලා තියෙන්න පුළුවන්. මොකද්ද කාරණා දෙක හොඳට ඔලුවට ගන්න. පළවෙනි එක තමයි ඇවිල්ලා එයා දැනට ගිනුම් තැදීමක් කරලා තිබ්බට ගිනුම් තියපු ගනුදෙනු වල එයා වැරදියට ගිනුම් තැබීම් කරලා තියෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි ඇවිල්ලා එයා ගිනුම් කියලා තිබ්බට සමහර ගනුදෙනු ගිනුම් තියන්න එයාට මගහැරලා තියෙන්නත් පුළුවන්. එහෙමනම් ඔයාට මේ අවසාන ගිනුම් කට්ටලේ හදන වැඩේ එකපාරට කරන්න යන්න බෑ. එයාගේ ශේෂ පිරික්සුම් පාවිච්චි කරලා එකපාරට ඇවිල්ලා අවසාන ගිනුම් කට්ටලේ හදන්න යන්න බෑ. මොකද හේතුව එයාගේ අතින් අර වැරදි දෙක වෙලා කියනවා නම් ඔයාගේ අවසාන මූල ප්‍රකාශන කට්ටලේ මොනවා වෙනවද? අනිවාර්යයෙන්ම වරදියක්. ඒක නිසා මේ අවසාන මූල ප්‍රකාශන කට්ටලේ හදන්න කලින් අපි එයාගේ අතින් අර වෙලා තියෙන වැරදි දෙක මුලින්ම නිවැරදි කරලා ඉන්න ඕන. අන්නේ වැරදි නිවැරදි කරනවට තමයි අපි කියන්නේ මේ ගැළපුම් සටහන් කරනවා කියලා. ඔයා අර වැරදි නිවැරදි කිරීම කියලා පාඩමක් ඉගෙන ගන්නෙත් මෙන්න මේ සඳහාම තමයි. එතකොට ඔයා එතන මේ පාඩමේ අධ්‍යයනය කරනවා වැරද්දක් කොහොමද නිවැරදි කරන්නේ කියලා. ඔයාට මතක ඇති එතන ඔයා දික්ක සටහනක් පාවිච්චි කරලා තමයි හැම වැරද්දක්ම නිවැරදි කළේ. එතකොට මේ ගානත් ඔයා දික් සටහන් මාස්වෙන් තමයි මේ වැරදි ටික නිවැරදි කරන්න ඕන. එතකොට ඔයාට මේ ගාන ඇතුලේ වැඩ දෙකක් පැවතෙනවා. හයි හේතුව එයාගේ අතින් වැරදි දෙකක් වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් මේ වැරදි දෙක නිවැරදි කරන එක තමයි ඔයාගේ මේ ගානේ කාර්යභාරය බවට පත් වෙන්නේ. එහෙමනම් ඔයාගේ පළවෙනි වැඩේ වෙන්න ඕනේ මොකද්ද? එයාගේ අතින් යම්කිසි වැරද්දක් වෙලා තියෙනවා නම් එයා ගිනුම් කියනකොට එයාගේ අතින් යම්කිසි වැරද්දක් වෙලා තියෙනවා නම් අන්නේ වැරදි ටික මුලින්ම බලලා හදා ගන්න ඕන. එතකොට ඔයාලා ගැළපීමක් එහෙම කියවනකොට හොඳට බලන්න එයා ගිනුම් කියපු මොකක් හරි ගනුදෙනුවක් තියනවාද කියලා. ඒක එයා ගොඩක් වෙලාවට ගැළපීමේ මේ සඳහන් කරනවා. ඒකට ඒව අන්ඩර්ලයින් කරගන්න ඕනේ. එයා ගිනුම් කියලා තියෙන දෙයක් තියෙනවා. එතකොට ඊළඟට බලන්න ඔයා ඒ ගිනුම් කියපු එක එයා හරියට ගිනුම් කියලා තියෙනවද කියලා. හරිද? ඒව බලන්නදී අපි ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරමු. මම මේ සරල පැහැදිලි කිරීමක් කරන්නේ. එතකොට මුලින්ම බලන්න ඕන එයා ඒ ගිනුම් කියලා තියෙන එක හරියට ගිනුම් කියලා තියෙනවද? ඔයාට තේරුම් යනවා නම් මේ ගිනුම් කියලා තියෙන එක වැරදි කියලා. එහෙනම් මේ වැරද්ද මොනවා කරනවද? මුලින්ම නිවැරදි කරලා ඉන්න. මේක තමයි පළවෙනි වැඩේ. එයාගේ වැරදි ටික නිවැරදි කරන එක තමයි පළවෙනි වැඩේ. ඊට පස්සේ බලන්නේ ගැළපීනේ එයා ගිනුම් තියපු නැති මොනවා හරි ගනුදෙනු ටිකක් තියනවාද කියලා. අන්නේ ගිනුම් තියපු නැති ගනුදෙනු ටික ඔයා මොනා කරන්න ඕනද? ගිනුම් තියන්න ඕන. ඒකත් ඔයා දික්ක සටහන් ආශ්‍රයෙන්ම තමයි ගිනුම් තැබිය යුත්තේ.
එකත් හොඳට මතක තියාගන්න. එතකොට මුලින්ම මොකද්ද පළවෙනි වැඩේ? ගැළපීම කියෙව්වා. ගැළපීම බලන්න ඕනේ ඇවිල්ලා දැනට ගිනුම් කියපු මොකක් හරි ගන්බිනුවක් තියනවාද කියලා. ඒ ගිනුම් තියපු ගන්බිනුව අන්ඩර්ලයින් කරගෙන බලන්න ඒ ගිනුම් තියපු එක එයා හරියට ගිනුම් තියලා තියනවාද කියලා. ඔයාට තේරුම් යනවා නම් ඒක එයා වැරදියටයි ගිනුම් තියලා තියෙන්නේ කියලා. ඒ වැරද්දවා නිවැරදි කරන්න. වැරද්ද නිවැරදි කරන්න ඕන කොහොමද? දික්ක සරහනක් ආශ්‍රේ. ඊළඟට ඔයා බලන්න ඕනේ ඇවිල්ලා එයා ගැළපී මොකක් හරි ගිනුම් තියපු නැති ගනුදෙනුවක් තියනවාද කියලා බලන්න. අන්නේ ගිනුම් තියපු නැති ගනුදෙනු ටික ඔයා ඊට පස්සේ ගිනුම් තියන්න ඕන. ඒක ගිනුම් තියන්නත් ඕනේ දික්ක සරහනක් ආශ්‍රේමයි. ඔන්න ඔය වැඩ දෙක තමයි වාර ගැළපීමින් ගැළපීමට දීලා කරන්න ඕනේ. ඒ වැඩ දෙක වගේ කම්ප්ලීට් නම් වගේ ගාන කම්ප්ලීට්. සහ අවසානයේදී අනිවාර්යයෙන්ම වාට ගානේ ඉතා විශාල ලකුණු ප්‍රමාණයක් ඉතා ලේසියෙන්ම රැස් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. දැන් මම මෙතන මේ 2024 පේපර් එකම ගත්තා. එතකොට ඒකේ තිබ්බනේ මේ පළවෙනි ගැළපීම තිබ්බේ මොකක්ද? තොග ගැළපීම. මම මේක සරලව නිකන් එක්ස්ප්ලেইন කරන්නම්. අර වැඩ දෙක කොහොමද කරන්නේ කියන එක මම මෙතනදී ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. දැන් මෙතන තියෙනවා මුලින්ම පොඩ්ඩක් මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. දැන් මේ ශේෂ පිරික්සුමක තියෙන්නේ මොනවද? ඔයගොල්ලෝ ශේෂ පිරික්සුම අධ්‍යයනය කරනවානේ මුල් පාඩම් වලදී. ශේෂ පිරික්සුමක සෑම විටම තියෙන්නේ මොකද්ද? එයා ගිනුම් තියපු ගිනුම් වල ශේෂයන් ටික හොඳේ. එයා ගිනුම් තියපු ගිනුම් වල ශේෂයන් ටික. ඒක ඔයගොල්ලෝ දැන් තමයි දන්න කාරණා. ඒතර මේ තියෙන්නේ එයා දැන්ට ගහලා තියෙන ගිනුම්. එතකොට එයාට මේ ඒ ගිනුම් වල ඇවිල්ලා තියෙන ශේෂ ටික තමයි හරබර විදියට පෙන්වලා තියෙන්නේ. මේ තියෙන්නේ එයා හදපු ගිනුම් වල ශේෂයන් ටික කියලා දැනට අවබෝධය ගන්න ඕනේ. එතකොට ඔයාලට මෙතන තේමවද මෙතන තමයි තොග කියලා 5600ක් තියෙනවා. ඒකෙන් ඔයාලට මීටර වෙන්න ඕනේ. ඒ කියන්නේ තොගය දැනට එයා ගිනුම් කියලා ඉවරයි කියන්නේ. අපි ඊළඟට ගැළපීමට ගිහිල්ලා බලමු කොහොමද තොගය ගිනුම් කියලා තියෙන්නේ කියලා. දැනට ඔයාලට මීටර වෙන්න ඕනේ මෙතන තොගය දැනට එයා දිත්ත සටහන් තියලා ඉවරයි. හරිද? මොකද තොගේ ඇවිල්ලා කේක පිරික්සුමේ තියෙන දෙයක්. මේ හොඳට පේනවද ඔයාලට? තොගේ ෂේටි පිරික්සුමේ තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් තොගේට දැන්ට දිස්සරහන් ගිහිල්ලා ඉවරයි. අපි බලමු ඒක කොහොමද දිස්සරහන් ගිහිල්ලා තියෙන්නේ කියලා. රයිට්. අපි යමු ගැළපීමට. මෙතන මෙයා කියනවා සමාගම් විසින් තොග මුළු පිරිවැය සහ මුළු සුද්ධ උපලබ්ධිත අගයන් දෙකෙන් අඩු වගේට මිනුම් කර ඇත. හරි. එහෙමනේ මිනුම් කරන්නත් ඕනේ. අපි දන්නවා LKS 2 තොග ප්‍රමිතයට අනුව පිරිවැය සුද්ධ උපලබ්ධිත අගය කියන අරයන් දෙකෙන් අඩු වගේට තමයි මිනුම් කරන්න ඕනේ. ඒතකොට එයා ඒ විදිහට මිනුම් කළා කියලා කියනවා. එහෙනම් ගැටලුවක් නැහැ. ඊට පස්සේ කියනවා 2024 3:31 දිනට තොගවල මුළු පිරිවැය සහ මුළු සුද්ධ උපලබ්ධිත අගය පිළිවෙලින් 5600 මම අග බින් 3 කපලා කියන්නේ මොකද හේතුව මෙතන ශේෂ පිරික්සමක් තියෙන මේ බින් 3 කපලා. ඒක නිසා ගැළපිලිවල තියෙන අගයන් ගිනුත් බින් 3 කපලා ගන්නවද? එතකොට මෙතන දිනවා මුළු පිරිවැය සහ මුළු සුද්ධ උපලබ්ධිතගේ පිළිවෙලින් 5600ක් සහ 6200ක් තියෙකේ. එතන හොඳට බලන්න. මුළු පිරිවැය 5600යිලු මුළු සුද්ධ උපලබ්ධිතගේ 6200යි. එහෙනම් තොගේ වාර්තා වෙන්න ඕනේ මොන අගයටද? අඩු අගයට. ඒ කියන්නේ 5600ට තමයි තොගේ වාර්තා වෙන්න ඕනේ. දැන් බලන්න එයා මෙතන තොගේ වාර්තා කරලා තියෙන කීයටද කියලා මම ශේෂ පිරික්සන්නේ 5600ට වාර්තා කරලා තියෙනවා. එහෙනම් ඔයාලට දැන් කන්ෆර්ම් කරගන්න පුළුවන් එයා මෙතන හරියට තොගේ වාර්තා කරලා තියෙනවා කියලා. මොකද පිරිවැය සුද්ධ උපලබ්ධයන් දෙකෙන් අඩු වගේට තමයි වාර්තා වෙන්න ඕන. ඒකට ගාන්ට ඒ අගේට වාර්තා වෙලා තියෙනවා. හරි. තොග ගිණුමේ මෙන්න 5600 කියලා වාර්තා විය යුතු අගේට වාර්තා වෙලා තියෙනවා. එහෙනම් ගැටලුවක් නැහැ. හරි. අන්න කන්ෆර්ම් කරලා. ඒ කියන්නේ එයා දැනට දාලා තියෙනවා නම් මේ දිත්ව සටහන ඒ දිත්ව සටහන මුලින්ම හරිද කියලා බලන්න. මේ වැඩේ තමයි මම ඔය කළේ. එතකොට අපි මෙතන ගැළපීම කියවලා අවබෝධ කරගත්තා. එයා දැනට දාලා තියෙන දිත්ව සටහන හරි. ඒකෙ මුකුත් අවුලක් නැහැ පේන විදියට. දැකලුවක් නැහැ. හරිද? දැනට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි යමු ඉස්සරහට. කෙසේ වුවද 2024 3:31 දිනට එක් තොගායිතමයක සුද්ධ උපලබ්ධිතාගේ එහි තිරිවැයට වඩා 4,50,000 ගණත 450කින් අඩුයි. මේ මොකද්ද නේ කියලා නේ. එක තොගායිතමයක සුද්ධ උපලබ්ධිතාගේ සුද්ධ උපලබ්ධිතය කියලා කියන්නේ මේ භාණ්ඩේ සරලව විකුණුම් මිල. ඒ භාණ්ඩේ විකුණන ගාන. එතකොට ඒකේ විකුණුම් මිල තිරිවැයට වඩා 450ක් අඩු වුණා. එතකොට ඔයගොල්ලෝ දන්නවා සරල අදහස ගත්තාම සුද්ධ උපලබ්ධිතාගේ කියලා කියන්නේ භාණ්ඩේ විකුණනාගේ තිරිවැය කියලා කියන්නේ ඒ භාණ්ඩේ ගත්තාගේ. හරි. එතකොට මෙතන මෙයා කියන විදිහට ගත්තාගේටත් වඩා
විකුණනාගේ අඩුයි 450. දැන් එහෙම වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්. මොනවා වුණොත්ද? තොගේ හානි වුණොත් විතරක්. ඒ කියන්නේ අපි සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වල බියවිල්ලා තොගේ ගත්ත ගානට වඩා වැඩි ගානකට නෙලමයි විකුණන්නේ. ඒකට සාමාන්‍ය පිරිවැයට වඩා නැත්නම් ගත්ත ගානට වඩා විකුණනගේ නැත්නම් විකුණු මිල අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන. හැබැයි මෙතන මෙයා මේ කියලා තියෙන විදිහට ගත්ත ගානටත් වඩා අඩි බානමක් උතුරු මේ තොගේ විකුණන්න වෙලා. විකුණන්න මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙනම් විකුණලා නැහැ තාම. එතකොට විකුණු මේ ගත්ත ගානටත් වඩා අඩු ගානකට විකුණන්න ඕන තත්ත්වයක් තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මොකද තේරෙන්න ඕනේ මේ තොගේ අනිවාර්යයෙන් මොනවා වෙලා තියෙනවද? හානි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ තොගේ අනිවාර්යයෙන් එක්ස්පයර් වෙන්න ලං වෙලා තියෙන්න ඕනේ. මොකද එක්ස්පයර් වෙන ලං වෙච්ච තොගයක් නම් අපි මොනවා කරනවද? ටක් ගාලා අපි ගත්ත ගානකට වඩා අඩු ගානකට හරි කමන්නේ. ඔක විකුණලා දාන්නනේ බලන්න. මොකද නැත්තම් ඔක එක්ස්පයර් වුණාට පස්සේ කීයකටවත් විකුණ ගන්න බෑනේ. ඒක නිසා මෙතන මොකද වෙන්නේ? ගත්ත ගානටත් වඩා අඩු ගානකට බාහන තොගයක් විකුණනවා කියන අනිවාර්යයෙන් මේ තොගේ එක්ස්පයර් වෙන ලං වෙලා ඇත. නැත්තම් තොගේ හානි වෙලා ඇත. හරි. එහෙමනම් හානි වෙච්ච තොගයක් තියෙනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? එතකොට තොගේ වටිනාකම මොනවා වෙලාද? අඩු වෙලා. අර ගත්ත ගානට අතලා විකුණනාගේ අඩු වෙලා කියලා කියන්නේ තොගේ වටිනාකම අඩු වෙලානේ. කීයකින් අඩු වෙලාද කියන්නේ 450න් අඩු වෙලා. එනවා මොකද්ද කරන්න ඕනේ? මෙතන තොගේ අඩුවීම වාර්තා කරන්න ඕන. මොකද හේතුව එයා දැනට මේ තොගේ අඩුවීම වාර්තා කරලා නැහැ. ඇයි මෙතන මෙයා මෙතන මේ එන්ට්‍රිය දැම්මට 5600කට මේ ඉස්සරහන දැම්මට 5600කට හරි කියලා. හැබැයි ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? මෙතන හානි වෙච්ච තොගයකුත් තිබිලා තියෙනවා. මේ හානි වෙච්ච තොගේ මේ 450ට දික්සසරාන එයා දාලා නැහැ. එහෙනම් වා මොනා කරන්න මේ හානි වෙච්ච තොගේ නිසා මේ තොගේ අඩුවීම ඔයා මොනා කරන්න වාර්තා කරන්න ඕන. හරි. එතකොට පළවෙනි වැඩේ තිබ්බේ මොකද්ද? එයා දාපු දික්සසරානේ මොකක් හරි වැරද්දක් තියෙනවා හදන එක. ඒකට මේක නම් බැලුවමද දාපු දික්සසරානේ අවුලක් තිබුණ නැහැ. හැබැයි අපි ගැලතිය ඉස්සරහට කරගෙන යනකොට කියවගෙන යනකොට තේරුණා එයා ගිනුම් තියපු නැති ගනුදෙනුවක් මේකේ තියෙනවා. මොකද්ද ගිනුම් තියපු නැති එක? අර තොගේ හානි වීම එයා ගිනුම් තියලා. එහෙනම් වා තොග හානි වීමට අදාළ ඒ තොග කපා හැරීම විස්තරම් තැබී යුතුයි. එතකොට මේ ගානේ හැටියට වාට පළවෙනි වැඩේට මුකුත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ වැරදි හදන්න මුකුත් තිබුණේ නැහැ. හැබැයි ගිනුම් තියපු නැති එකක් ගිනුම් තියන්න තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි වැඩේ කරන්න තියෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ 450ට දිස්තරන් ආශ්‍රයෙන් නියුම් තියන්න ඕනේ. මොකද්ද ගිනුම් තැබීමට දිස්තරම් තොග කපා හැටි. තොග කපා හැරීමේ වියදම් ගිනුම හර වෙනවා. මොකද තොගේ අගේ අඩු වෙනවා කියලා කියන්නේ අපිට ඒක දැනෙන්නේ මොකක් විදියට අලාභයක් නැත්තම් වියදමක් විදියට. ඒ තොගේ වටිනාකම අඩු වෙනවා. එහෙනම් මොනවද වෙන්නේ? අනිවාර්යෙන් එක වියදමක් විදියට අලාභයක් විදියට තමයි වඩ දැනෙන්න ඕනේ. එහෙනම් වියදම් වැඩි වීම හර නිසා තොග කපා හැරීමේ වියදම් ගිනුම හර වෙනවා. අනිත් පැත්තට තොගේ අගේ අඩු වෙන නිසා තොග ගිනුම බැර වෙන. තොගේ කියලා කියන්නේ වත්කම අඩවීම බැර. ඒක නිසා තොග ගිනුම බැර වෙන. ඒක තමයි 450ට දික්කසලා නම් දාන්න ඕනේ තොග කපා හැරීමේ වියදම් ගිනුම හර තොග ගිනුම බැර කියලා. එතකොට තොග කපා හැරීමේ වියදම් ගිනුම හර වෙන එක කෙලින්ම යනවා කොහෙටද? වෙනත් වියදම් වලට ආදායම් තත්ත්වයට. ඒතර වෙනත් වියදම් වලට හර වෙනවා කියලා කියන්නේ මොකද? වියදම් වැඩි වෙනවා. එහෙනම් මොනවා කරන්න ඕනද? ඒක වියදම් වලට ගිහිල්ලා එකතු කරන්න ඕන. හරිද? ඒ කියන්නේ වෙනත් වියදම් එතකොට කරන එකතු වෙනවා. 450 වෙනත් වියදම් වැඩි වෙනවා 450 ඊට පස්සේ තොග ගිණුම බැර වෙන එක තොග ගිණුම බැර වෙන එක මෙතන එයාගේ තොග ගිණුමක් තියෙනවනේ නේ ඒත් එයාගේ තොග ගිණුමින් වාට ANP දාන්න පුළුවන් මෙතන එයාගේ තොග ගිණුම විශේෂය තියෙන හර පැත්තේ මොකද මේකට බැර වෙනවා කියලා කියන්නේ 450 හරයකට බැර වෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ හිතන 450 අඩු වෙනවා ඒ හර ශේෂයකට බැර වෙනවා කියලා කියන්නේ එතන මොකද වෙන්නේ අඩු වීමකට ලක් මම දැකලා තියෙනවා ගොඩක් ළමයි මෙතනදී විත්ත සටහන පාවිච්චි කරන්නේ නැතුව නිකම්ම මේක වෙනත් වියදම් වලට දානවා මේක තොගෙන් අඩු වෙනවා ඔන්න ඔය විදිහට අර ඩිරෙක්ට් ඇප්ලිකේෂන් එක මුලින්ම ඇප්ලයි කරනවා මම එන්නේ ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ හොඳට මතක තියාගන්න මුලින්ම ඔයාගේ ගානට මේක ඇප්ලයි කරන්න කලින් විත්ත සටහන තීරණය කරගෙන ඉන්න මොකද විත්ත සටහන ආස්කෙන් තමයි ඔයා මේක කරන්න ඕනේ විත්ත සටහන් බලන්න නැතුව නිකන් ඔය අපෙන්ට එක තියෙනවා මෙතනට අඩු වෙනවා කියන ඒ නිකන් අර ස්ටැම්පරෝන න්‍යායයකට ගියත් එහෙම ඇවිල්ලා ගානින් භාගයට භාගයක් පරතියි. ගොඩක් ළමයි වරන්ද ගන්න පොයින්ට් එකක් තමයි આવුත්. ඒක නිසා ඔයා මොකද්ද කරන්න ඕනේ? ගානට මේවා මේ කරන්න තියෙන වැඩ දෙකක් කියලා මම තුවන. වැරදි හදන වැඩේ ගිනුම් තියපු නැතිව ගිනුම් තියෙන වැඩේ තමයි කරන්න තියෙන්නේ. ඉන්න එකට බල. එතකොට
ඕගොල්ලෝ කරන්න ඕන මොකක්ද ඒ වැඩ දෙක කරද්දී තිත්ක සටහන් ආශ්‍රයෙන් ඕනේ තරම් වැරද්දක් නිවැරදි කළත් ඒකටත් බලන්න වැරදි නිවැරදි කරන මොකද්ද දාන්න ඕන දික් සටහනක. ඒ දික් සටහන අනුව බලන්න දික් සටහන් න්‍යායට අනුකූල ඒ අයිතමයන් වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලන්න. ඊට පස්සේ තමයි ඔයා ඒ වැඩිවීම අඩුවීම ගානට ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝ ගත්තට පස්සේ ගිනුම් තියපු නැති එකක් ගිනුම් තියනවා නම් ඒත් ඒ වගේ තමයි. මොකද්ද කරන්න ඕනේ ඇවිල්ලා ආපහු ගිනුම් තියපු නැති එක ගිනුම් තියන්න නම් ඒකට බලන්න අදාළ දිස් සටහන මොකක්ද කියලා. ඒ දිස් සටහන තමයි ඔයා ගානට ඇප්ලයි කරගන්න ඕනේ. හරිද? ඒ නිසා ඔන්න ඔය විදිහට පොඩ්ඩක් ගාන try කරලා බලන්න. මම හිතනවා එකපොට ඔයගොල්ලන්ට ගාන මේ කාටුවෙන් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි මට ඔයගොල්ලන්ට කියන්න උනාම තිබ්බේ. ඒක නිසා තවත් අපි බලමු ඉස්සරහට වීඩියෝස් වලින් මම ඔයගොල්ලන්ට මේ එකින් එක ගැලපීම සරලව පැහැදිලි කරන්න උත්සාහ කරන්න. එහෙනම් අදට මම මේ වීඩියෝ එක සමුගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.